උදෑසන ආලෝකය ලෝකතාව වසී 2:21 කොරස්තස් වහන්සේ අපගේ සමුදනේ පුජෙවි. අද අපි සමුදනේ පුජාව මත ඇති වසම ඉවත් කර සෙවණෙල්ල ජීවමෙන් පුද්ගලයෙකු බවට පත්වන ආකාරය බලමු. ව්‍යවස්ථාව සමුදනේ පුජාව වේ පාපේ දැන්ටමත් විසඳ ඇති පසුයාව සමග මිතුරත්වයේ භෝජනයක් වීමයි. පුජ්‍යසනී මතල දිව්‍යන් වහන්සේ වෙතට නගින් දෙම ඉන්පසු පූජ්‍යකයා සහ නමස්කාරකයා විසින් බදා ගන්න ලද මෙසේ. එය මෙසේ කිව්වේ වැරදි නැති වී ඇති සහයෝගිත වූවත් ක්‍රිස්තුස් වහන්සේ තුළ මෙම පින්තරේ ස්ථිර යථාර්ථයක් බවට පත්වී. උන්වහන්සේ දවසකට පමණක් මාසයක් වූවත නොකරේ. උන්වහන්සේ තමන් වහන්සේගේ කරසේල තුළින් සමුදනේ ඇති කර උන්වහන්සේ සමග ජීවත් වීමට අපට ආරාධනා කරයි. අපි සිටිතෙනි. පළමුව අපි සිටිතැන් සිහිපත් කිරීම. ශුද්ධ ලියවෙල්ල සතියේ මද නොකරේ. අප විරුද්ධකාරයෙන් වෝම දිව්‍යන් වහන්සේගෙන් දුරස්ථා වෝම. අපි වැය කරන නො සිටියේදී උන්වහන්සේගේ පැතිරෙනගේ මරණයෙන් දිව්‍යන් වහන්සේ හා සමග කරනු ලැබුවීම. රාම 5:10 අපි පව උන්වහන්සේගේ මුහුණ සැඟවලේ. යාසේ 50 නෙවෙයි 2. අපගේ මිනිස උන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධ වී. එම දුරස්ථාවේ මොන්භාවයක් නොවේ බෞද්ධයක් වී. සාපූර්ණ ඉශ්‍රේල් වරුන් මින් වැරදි ඉවත් කරන තොරු සමුදනේ භෝජනයක් තිබිය නොහැකි. සමුදනේ පුජාව සීමාවටම ආත්ම දෙමණයෙන් පසුව සිදුවිය. මෙම පිළිවෙල තවමත් පවතී. ව්‍යවස්ථාව මේ පිරිවැෂම සහිත පියවරයන්ගෙන් ඉගෙනුවේ. නමස්කාරකේ නිර්දුෂ සතක් ගෙන ආවයි. ගොවියන්ගේ හා එළුවන්ගේ රංචුවකින් පිරීම හා ගෙහෙනු සතක්. මගේ ජීවිතය වෙනුවට මේ ජීවිතය යැයි හඳුනා ගැනීම සඳහා අතිහිස මත තිබුණ ලද. පූජ්‍යසනයේ මත ලීසන ලද මදේ දිව්‍යන් වහන්සේට සුවඳ දීමක් ලෙස පිළිස දෙමින් ලද ඉන්පසු පුදුම සාගත ලෙස මිනිසුන් උන්වහන්සේ ඉදිරියේ අනුභව කළහ. කොටසක් පූජ්‍යකයට කොටසක් පවුලට ගියේ සහ මුළු අවස්ථාවේම දිගු කොනටුවකින් පසු පිළිසකර කරන ලද නිවසක් ලෙස හිඟුණි. සමුදනේ ශලුම් යන පිරිනත්වයේ සමග සියල්ල නැවතත් නිසා තැන තිබීමයි. පූජ්‍යසනයේ යුක්තියට පිළිතුරු දුන්නයි භාජනයේ මිතුරත්වයේ සමරේ. කොරස්තස් වහන්සේ තුළ පිරිනත්වයේ. දැන් අපි කොරස්තස් වහන්සේ දැස බලමු. එම රටව සේමන අලකම උන්වහන්සේ තුළට වයින් ලදේ. උන්වහන්සේ නිර්දේශ උන්වහන්සේ කෙල්ලකොත් කාල්ටකොත් නැති බැටලු පටුවක් වනයි. එකේ පත්සේක 19. උන්වහන්සේ කැමැත්තෙන් යුතු උන්වහන්සේ මගේ ජීවිතය මේ විසින්ම දෙන අතර කිසිවක් එයා මේ විතින් නගෙනයි. යහන 10:18 උන්වහන්සේ සමග කරන්නේ සියල්ල උන්වහන්සේ කරුණකොටගෙන දිව්‍යන් වහන්සේ හා සමග කර ගැනීමට උන්වහන්සේගේ කරසේලි කරුණකොටගෙන සමුදනේ ඇති කළ සැක. කෙලස්ස 1:20 සහ උන්වහන්සේ සහභාගිත වූ භාජනයේ සත්කාරකය ගැන කන්නේ. මේ මගේ ශරීරයේ මතුව වෙසේ හොය 28. මණ්ඩපේ මාසේ උඩ මහල් කාමරේ මාසේ බවට පත්වී. බදගත් මාසේ රට සහ කුසලානේ බවට පත්වී. එම මාතා අවසන් නොවන ගිවිසුමක් බවට පත්වී. උන්වහන්සේ ගැන එන සමුදනේ හරහා අපි සමාන ගමන් කිරීම. අපි වැය කරන්න වෝම පියුණුන් වහන්සේ අපට වර කළ නිසා නොව ශුද්ධකමට පාපය සමග මාසේ බදාගත නොහැකි නිසායි. ව්‍යවස්ථාව කඩ්පතක් ඔසෝ අපට කළ පෙන්වයි. එය සුබන් සපියේ නැත. කොරස්තස් වහන්සේ පැවිතුර කිරීම සහ මංගලයේ යන දෙකම ලෙස පැමිණ සැකේ. යසයි ඒ ශුද්ධ වූ පැහැදිලිකමකින් දුටුවේ අප සමුදනේ සඳහා වූ දඬුවම උන්වහන්සේ පටවිය. යසේ 50:5 අපි මත වැටිය යුතු පහර උන්වහන්සේ මත වැටුණු අතර එහි පිළිතඵලයට නිහඬ නමක් ඇති. සමුදනේ සිටින වාරමයක් නොවේ. සිතල ඉවසීමක් නොවේ. සමුදනය එහිදී යුක්තිය තෘප්තිමත් වන අතර පිරිමේ වෙළඳ ගැනීමට නිදහස්ය. පවුලි පුල්ලු කිවී එක් කරේ. උත්සාවේ තවත් තප්පයක් තිබුණෙන් දිව්‍යන් වහන්සේ සහ පව්කාරයන් අතර පමණක් නොව මිනිසුන් අතරද යදුවන් සහ අනියෝජිතකයන් අතර. පළමු ලෝකයක් ඉශ්‍රේල් වරුන් ශුද්ධව තබා ගැනීමට ව්‍යවස්ථාව විටක ඉදි කළේය.
කොරස්තස් වහන්සේ තුළ එම විට අරමුණ ඊට වූ සා වැටීම ඉවත් කරනු ලැබේ. උන්වහන්සේම අපි සමුදනීය, උන්වහන්සේ අපි දෙගොල්ලන් එකට එක් කළසක. ආ නියමයන්හි අඩංගු වූ වයවස්ථාගත වරයේ තමන් වහන්සේගේ මාසෙහි නැති කළසක. උන්වහන්සේ විසින් කරසෙන් දෙගොල්ලන් එකම ශරීරයකින් දිව්‍යන් වහන්සේ හා සමග කරුවන් පිණිස. එපස්දක 14,16 එහි පිරිතපලේ නිර්භීත වන තරමටම මධ්‍ය එක ශරීරයක්, එක් මාසයක්, එක් පේක්. දැන් සමුදනයේ පූජාව හොසම ගැන පූජ්‍යසනයේ කලවරයයි දමු යන සුවඳ දිමක් ලෙස නගින් පැතිරෙනගේ කෙකරකම්ය. එපසපහි දකින් භාජනයේ කරස්තස් වහන්සේ තුළින් දිව්‍යන් වහන්සේ සමග ඇති සහයෝගිතවය. අපට කිසිදුක් වැඩි වූයේ නොහැකි තුනක් අපි වැඩිවීම. අපට කිසිදුක් දරාගත නොහැකි වූද අපි ලෙස බලමු. අපි ශුද්ධ තුන්වහන්සේට පියනනගේ කියම සා උන්වහන්සේ අපට පැතිරෙන් සා දිවුරුන් යයි කියයි. එබැවින් ඇදහෙල්ල කරුණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබී සිටි අපගේ ස්වාමින් වයස්ස කරස්තස් වහන්සේ කරුණකොටගෙන දිව්‍යන් වහන්සේ හා සමග සමුදනය ලද්දෙමි. රාමපෙහි 1 යස් වහන්සේම ආහාරවල වෙතට දිගින් දිගටම ඇඟිල්ල දිගු කළ ආකාරය ගැන සිතන්න. උන්වහන්සේ පෞකාරයෙන් සමග කෑම කී ඒ දයාව ලෙස හැඳින්වේ. උන්වහන්සේ රටේ වැඩ කර ඒ දේන්කම්පව ලෙස හැඳින්වේ. උන්වහන්සේ මංගොලියෙන් ගැන කතා කිව්වේ නොසත්කාරයෙන් පිළිගත් දුප්පතුන් එකතු වී අනපේක්ෂිත අමුත්තන්ගෙන් පෙරගිය රාජකීය මංගොලියෙක්. ඉන්පසු උන්වහන්සේ රට ගැන ආශිර්වාද කර කුඩේ මේ මගේ ශරීරයේ අයුකෙසක. උන්වහන්සේ කුසලානයක් ගැන මේ ගිවිසුම මගේ ලියයුකෙසක. සමුදනයේ සකතියේ සිට වස්තව වෙතට ගමන් කළේය. ව්‍යවස්ථාව විසින් සන්ධියාවක් සඳහා නිරූපණය කරන ලද සහයෝගිතව කාලයගත නොවන දිව්‍යන් වහන්සේ සමග ඇති ජීවිතයක් බවට පත්වේ. මෙම සමුදනය අපි තුළ කරන්න කුමක්ද? අභ්‍යන්තර යුද්ධය අවසන් කරේ දිව්‍යන් වහන්සේගෙන් පළගිය හොඳේ සාක්ෂිය උන්වහන්සේ වෙතට දෙවියාමට ඉගෙනගෙන. අපි කෝල් කිරීම නැවත විශ්වාස කිරීමට පටන් ගැනීමි. අපි අපගම පූජ්‍යසන තෙනම නැවත සදහටම පවතින එකම පූජ්‍යසනය වෙතට පැමිණීමි. එබැවින් දෙන කරස්තසයස් වහන්සේ තුළ සිටින අයට කිසිම වැරදි නියමවීමක් නැත. රාම 8:1 වැරදි තීන්දුව අපිව ආපසු ඇදා ගැනීමට උත්සාහ කරන විට කරසේ අපගේ බයට වඩා හොඳද කතා කරන ලිවලින් එයට පිළිතුරු දී. පිටතට ගල යාමට පටන්ගෙන පියනුන් වහන්සේ සමග අපව සමග කළේම කරස්තස් වහන්සේම අපට සමග කිරීම සේවය ලබා දී. දෙක්කරනත් පහි 18-19 අපි කුඩි කැමරාවලට මාසේ රැගෙන යන අය බවට පත්වීම අමනාපයක් දේවන තිබදා ගැනීම නිශ්ශබ්දව බිඳදිමින් දුර්ගත නැමතුමක් තුවාල වූ මිතුරකට ඇසීමට තරම් මද සතියේ වචනයක්. සමුදනී උදැසන බවක් නොවේ ඒ තුවාලයකට තුවාලයකින් ආපසු ගෙවීම පරිතක්ෂේප කරන දෝරේය. මෙම භෝජනය අපට ජීවත් වෙන්නේ කෙසේද උගන්වයි. අපගේ නමස්කාරයේ හඩගස්වේ වයවස්ථාව සමුදනී පූජාව මෙස නියමිත කාලයක් තුළ අනුභව කළ යුතුව තිබුණේ පෙරණ වූ සහයෝගිතාවක් නැත. පාඩම් පොත් අපි පරිදි තිබූ උණුසුම් අද ආදේශිකයෙක් ලෙස තිබූ නොගැනීමි. අපි නැවත නැවතත් නොවීමෝ පිරිසිදු අවකව කතාව පැමිණීම. ස්වාමින් වහන්සේගේ මාසේ කාර්ය සාධනයක් නොවේ ඒ සහභාගීත්වයේ. අපේ ශරීරයේ විමස බලමු. අපි සීමාව ලැබුවන් ලෙස සීමාව දීමි. මෙම සමුදනයේ මුල සීපත් කරන හදවතකින් අපි ගියාම ඇන හැල්ලේ සා වේදනාවන් අතර කරන්නේ යයි කියවට ඕ යයි දිගටම කී පිරිමේක්. අපගේ උඩඟකම යටපත්කාරය අපි අපවීම අසන් ගත්තේ නැත. අපි වසන් ගෙන්වන ලද. අපි භාජනයේ පසුව නැති අපට ආරාධනා කරන ලද. අපි පූජ්‍යක නිවස උපත ලැබුවේ නැත. පූජ්‍යකයා සහ පූජ්‍යව සහ පූජ්‍යසනය යන සියල්ල එක්වර වන පැතිරයන් විසින් අපව ගෙන එන ලද. මෙම යටපත් කිරීම පිරිමේ කුඩා නොකරේ එය ශක්තිමත් කරයි. කර්තව්‍ය මිල බස් ගැනීම අපිව සොයාගත් ස්ථානයේ අපට වඩා වැඩියෙන් මැතක් ඇති තරමට දොරු තවමත් සිය නුගත් අන්වායට අප නිදහස ඉඩ දෙමි. අපි මෙහි පරයාගික වීම. දිව්‍යන් වහන්සේ සමග සමුදනයේ යන පහසු සතියක් නොවේ.
එයින් අදහස් කරන්න අපි අවක දිනා ගත කරන අතරතුර ස්ථාවර මධ්‍යස්ථානයක් තිබීමයි. කිසිව වැඩි වන විට අපි අචරවන් මාසේ වෙත පැමිණි සතියේ පැවසීම පියනුනි යස්වාන්සි තුළින් අපට ඔබ සමග සමුදනය ඇති. කිකරවීමට අපගේ හදවතට උගන්වන්න පේන වරදකර හැඟීමක් රහසින් කතා කරන විට අපි ඊට වඩා හොඳ හඬකින් පිළිතුරු දෙම අප සමුදනේ දඬුවම් උන්වහන්සේ පිටවිය. උන්වහන්සේට දඬුවම් කළේම වැරදි අපි නොකරන්න බෑදේ අපගේ පරාජය පිළිබුවට අපි එක රට එක් කුසලානේ එක් ශරීරයක් සීපත් කිරීම. අපි පවුලේකට තබා ගන්න වචන තෝරා ගැනීම. අපගේ සත්කාරකය අපිව තෝරාගත්තේ අපි කිසිදු අමුත්තන් වීමට ඉඩක් නැතිබෝ වැටිය එබැවින් අපි නතරෙන් අය සමග අපේ රට කඩිමු. මෙම සමුදනය තුළ ශුද්ධ වූ අවවාදයක්ද වයන ලදේ. ලෝ කතාව පොදු අත්වලට සමුදනී භෝජනය වදිකමක් බවට පත් කිරීමට නොහැකි විය. එය ශුද්ධ උරතුරු භෝජනයක් විය. අද එම ගෞරවය පවතී. අපි සැඟවුණු දවිශයකින් අපගේ පිටුපසින් හස්තයක් අල්ලාගෙන හා උන්වහන්සේගේ ශරීරයට සමානය දෙයක් ලෙස සලකෙන හේතුවක් කර හදවතකින් ස්වාමින් වහන්සේගේ මාසේ වෙත නොපැමිණීම. උන්වහන්සේ මිලදීගත් සමුදනය අනුරවී එයට නිර්දුෂ බැටලු පටුවගේ ජීවිතය වේවිය. ගෞරවය පෙරිතේ අඳුරු නොකරේ එය ගඹුරු කරේ. අපි මීට ගොරු කරන තරමට අපි මෙහෙර බව රස බලුම්. සහ ජාතීන් ගැන කුමක් කිව හැකිද. ඉස්්‍රියල් අතර ජීවත්වන ආගන්තකයෙන් යහවගේ ශුද්ධකමට ගොරු කළොත් සවිච්චා පූජා ගැනීමට හැකි බව වයවස්ථාව සෙවනෙල්ල දැන්ටමත් ඉඟ කළේය. කොරස්තස්වහන්සේ තුළ ඉන්ගේ ගංගාවක් බවට පත්වී. දොර සිටියේ ඔබ කොරස්තස්වහන්සේගේ ලී කරුණකොටගෙන ලකරනු ලැබුවෙහිය. එපස් දෙක දහතින් මෙසේ දිගු වී. එකම නම් කියන නව භාෂා අපට ඇසයි. අපි කලින් නොදන්න අයට සහෝදරයෙන් සහ සහෝදරයෙන් යයි කියන්නට ඉගෙන ගැනීම. සමුදනයේ එක් පාදයක් සහිත ගෝලී ගතකාවක් බවට පත් වූ බැටලු පුටුවවට. සමුදනයේ පුජව සේමවෙටම අවසන් වනතුන්නේ අපි අද අවසන් කිරීම බදගත් මාසේ ළඟ. උජ්‍යසනේ කතා කර ඇති යුක්තිය තුක්තිමත් ඉදම නැග ඇති පියනුන් වහන්සේ සතුටිය දුර්වල වූවත්ය පැතිරෙන් සහ දිවරුන් ඇතුළු වෙත. අපි ගැන අනුභව කිරීම මොහොතක් ණයට ගන්න ආගන්තුකයන් ලෙස නොවේ ගෙදරට පිළිගත් පවුලක් ලෙස. ව්‍යවස්ථාව මෙසේ කිව්වේ කිමන් පසු ඔබ සමුදනයේ පූජාව ගෙනින්නේ සුවිශේෂයේ ගියේ ක්‍රිස්තස් වහන්සේ අපගේ සමුදනයේ පූජාවය සහ උන්වහන්සේ තුළ සීමාව සහ සහයෝගිතව එකට පැමිණි. සැලක බැලීමට තවත් එක් පියවරක් තිබේ. පෙරණ රටව තුළ වැරදි දරාගෙන සමුදනයේ පරිකාශ කළේ පසු නමස්කාරකය ප්‍රතිචාර වශයෙන් සමුදනයේ පූජාවක් ගෙන ආවයේ අපගේ හදවත ඔබගේ දියාවට එකඟ වූයේ අපි සතුටින් ඔබගේ මාසේ බදා ගැනීම යයි කියන මාර්ගයකි. කොරස්තස් වහන්සේ තමන් වහන්සේම අපගේ මැදිම මුල් ලෙස පූජා කර ඇති අපට කේමව ලැබූ සමග කර ඇති. එසේනම් දෙන් දිව්‍යන් වහන්සේට අපගේ සමුදනයේ පූජාව කුමක්ද? ස්ථානයේ කුපෑගත යුතු අය ලෙස නොවේ දැන්ටමත් මාසේ වැඩි වී සිටින සහ අපගේ මුළු ජීවිතයම සුල්තියේ යයි පැවසීමට කැමති අය ලෙස අපි හැටියේම පර්ශනය විවෘත කරන්නම. යුරුචිරු වී පියනුන් ක්‍රිස්තස් වහන්සේ අපගේ සමුදනයේ පූජාව ලෙසද ඔබගේ මාසේ අපට විවෘත කිරීම ගැන අපි ඔබට සුල්තිවන්ත වීම. ස්වාමින්වනි ඇසල් දිව්‍යන් වහන්සේ සමග සමුදනය ඇති කිරීමට සහ පැතිරෙන් හා දිවරුන් ලෙස අපව පිළිගැනීමට ඔබගේ ජීවිතය දමාගෙන අපි ඔබට සුල්තිවන්ත වීම. අපි ලවන විට අපගේ හදවත සුදු පාපයේ සෑම පල්ලමකින්ම අපගේ අත පිරිසිදු කරන්න. මෙම ශුද්ධ වූ සහයෝගිතවට සහභාගී වීමට පිරිසිදු නව අත්සා සතියේදී ආත්මයක් අපට ලබා දුන්න. අපි සමුදනයේ රටේ බදාගන්න විට අපගේ කත්ව උණුසුම සහ අපගේ ගෞරවය ගැඹුරින් තබාගන්න ක්‍රිස්තස් වහන්සේගේ නමින්. ආමීන්.